හෙලෝ කොහොමද? හොඳින් ඉන්නවා කියලා හිතනවා. අදත් ලස්සන පොතක් ගැන කියන්න තමයි ආවේ. මේ පොත ලියන්නේ මංජුල සේනාරත්න. අපි අතර ගොඩක් ෆේමස් කැරක්ටර් එකක්. පුවත්පත් කලාවේදියෙකු විදියටත් මෙයා කටයුතු කරලා තියෙනවා. මෙයාගේ 12 බියුරෝ දෙවන ගැහැණිය පොත් කියවන්නව අතර හරිම ප්‍රසිද්ධයි. ඉතින් මං අද ගෙනාපු මේ ඩී කියන පොතත් ඒ වගේම හරිම ලස්සන පොතක්. සේනාරත්නයන් මේක ලියන්නේ ඩයනා කුමරියගේ මරණය සම්බන්ධ සිද්ධියත් එක්ක සත්‍ය කතාවක් ඇසුරෙන්. බ්‍රිතාන්‍ය ලේඛිකා මොනිකා එලීගේ Untold Story වගේ කියවලා මෙයා මේ ඩී කියන පොත ලියනවා. මේ ඉන්නේ මංජුල සේනාරත්නය. ඉතින් කතාව පටන් ගද්දිම පාඨකයාව කුතුහලයට පත් කරමින් කතාවට ආකර්ෂණය කරගන්න මාරම හැකියාවක් තියෙන කතුවරයෙක් තමයි මේ මංජුල සේනාරත්න කියලා කියන්නේ. මේ ඩී කියන පොතෙනුත් ඒක තේරෙනවා. මම මේක කියන්නම් පුංචි කොටසක්. ලොවම ආදරය කළ ඇය එක් දවසක් හෝටල් කාමරයක රැය ගෙවනතුරු ඉන්නේ ඒ අයගේ අවසන් පැය ගණන කියලා දන්නේ නැතුව. ඩයනා කුමරියගේ සිද්ධිය මංජුලස ආරම්භ කරන්නේ මේ විදියට. ඉතින් හරිම ලස්සන පොතක්. මේ අතරම අරගෙන කියවන්න ගොඩක් කට්ටිය ආසාවෙන් ඉන්නවා නම් කියවන්න. බයකින් ඉන්නවා නම් මොකක් හරි අයියෝ මේක ලස්සන නැති වෙයිද දන්නේ. ඇත්තටම මෙහෙම දෙයක් නෑ. මමත් ගද්දි පොඩි බයක් තිබ්බා. හැබැයි මංජුල සර්ගෙනේ ඇත්තටම යාගේ අනිත් පොත් වගේම 12 බියුරෝ දෙවන ගැහැණිය ස්වර්ණ පුස්තකයක් ලැබුවා. ඒ වගේම හරිම ලස්සන පොතක් තමයි මේ ඩී කියලා කියන්නේ. හැමෝම අරන් කියවන්න කියලා කියනවා. අලුත් දවසක අලුත් පොතකින් හම්බ වෙමු. බයි හැමෝටම.